ඉන්දියාව සමග එළඹි ආරක්ෂක ගිවිසුම හැකිනම් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට තමා රජයට අභියෝග කරන බව සර්වජන බලයේ පක්ෂයේ නායක ව්‍යවසායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. කෙසේ වෙතත් කිසිදු හේතුවක් මත හෝ අදාළ ගිවිසුම සභාගත කිරීමට රජය කටයුතු නොකරන බවද ඔහු සඳහන් කර සිටී. අද දිනේ පැවති ජනහමුවකට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා මෙම අදහස් පළ කරන ලදී. ජාතික ජනබලවේග රජයේ පසුගිය දවස්වල මෝදි ජනාධිපතිතුමා එක්ක අත්සන් කරලා තියෙනවා ගිවිසුම් 7ක්. හැබැයි ගිවිසුම් ගැන විජිත හේරත් පාර්ලිමේන්තුවේදී දීර්ඝ ප්‍රකාශයක් කළා. හැබැයි ගිවිසුමේ අන්තර්ගතය ගැන මුකුත්ම කියන්නේ නැහැ. ඕනේ නම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කරන්නලු. මේ කොහෙදද කියන්නේ පාර්ලිමේන්තුවේදී. දැන් මෙන්න මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා රජය. බරපතල විදිහට කනගාටු වෙනවා. කිසිම රජයක් මේ විදිහට වැඩ කරලා නැහැ. යම් රාජ්‍යතාන්ත්‍රික හේතුවක් නිසා මේ ගිවිසුමේ අන්තර්ගතය හෙළි කරන්න බැරි නම් කෂේරුවක් තියාගෙන රජයට පුළුවන් කමක් තියෙන්න ඕනේ. ඔව් අපි අත්සන් කළා. ඒක මෙන්න මේ හේතුව නිසා ඉස්සරහට දාන්නේ නැහැ කියලා. මේ ගිවිසුම් වල තියෙන අන්තර්ගතය කිසි කෙනෙක් දන්නේ නැහැ. දැනගන්න දෙන්නෙත් නැහැ. ඒ නිසාම රජයට අභියෝග කරන්න පුළුවන් නම් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ සභාගත කරන්න කියලා. යනුවෙන් අදහස් දක්වමින් දිලිත් ජයවීර මහතා මෙම අදහස් පළ කරන ලදී.